වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකින්ට මේ දිනවල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමට නොමැති වුණත් ඉතාමත් හොඳ තරඟාවලි කීපයක්ම නැරඹීම සඳහා අවස්ථා උදා වී තිබෙනවා. ඒ අතර ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ අවසන් වන 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂතා අතර සිටමින් ක්‍රීඩා කරත් අවසානයේ අවසන් පුරවටේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දියා පොදු කණ්ඩායම හමුවේ ඉතාමත් තියුණු පරාජයකින් අනතුරුව ඉවත් වීමට සිදු වුණා තරඟාවලියෙන්. ඉතින් එම තරඟාවලිය අවසන් මහා තරඟය සඳහා බටහිර ඉන්දියා පොදු කණ්ඩායම සහ ඒ වගේම ඉන්දියා කණ්ඩායම මේකට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. තරඟාවලිය අවසන් මහා තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් අද අපි වීඩියෝ එකට යන්න කලින් ආරාධනා කරනවා හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයේ සජීවී තොරතුරු නිරන්තරයෙන් අපේ නාලිකාව හරහා ඔයාලා වෙනුවෙන්ම ගේන්න බලාපොරොත්තු වෙන නිසා අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. හෙට පැවැත්වෙන බටහිර ඉන්දියා පොදු මාස්ටර් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර් කණ්ඩායම අතර අවසන් මහා තරඟයේ සජීවී තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වන විට ආසියානු ලෙජන්ඩ් තරඟාවලිය පැවැත්වෙමින් තිබෙනවා. ඉතින් තරඟාවලිය සඳහා නම් වුණු සංචිතය අතරින් ක්‍රීඩකින් කීප දෙනෙකුටම එම තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාවක් උදා වුණේ නැහැ. මොකද ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය ඒ වන විටත් ආරම්භ වී එම ක්‍රීඩකයින් එම තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටි නිසා මේ ආකාරයට ආසියානු ලෙජන්ඩ් තරඟාවලිය සඳහා සහ ඒ වගේම නිමවට පත් වුණු ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය සඳහා නම් වී සිටි ක්‍රීඩකයින් විදිහට උපුල් තරංග, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස් ඒ වගේම ඉසුරු උදාන, චතුරංග සිල්වා සහ නුවන් ප්‍රදීප් සඳහන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීමත් සමග මෙම ක්‍රීඩකයින් මේ වන විට ආසියානු ලෙජන්ඩ් තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමගින් එකතු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙ තිබෙනවා ක්‍රීඩා තොරතුරු ඔස්සේ. ඉතින් මේ විදිහට ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වන ඉසුරු උදාන, උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, චතුරංග සිල්වා, නුවන් ප්‍රදීප් ඒ වගේම අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමගින් එකතු වන බවට තමයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉතින් මෙම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමගින් එකතු වීම ගැන ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ දිනෙන් දින අලුත් තන යාවත් කාලිනව නවතම තොරතුරු සමගින් රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරක් සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.